මෙරට මධ්‍යම පාන්තික ජනතාවට තමන්ගේම කියලා වාහනයක් මිලදී ගැනීමට තිබූ සිහිනය සම්පූර්ණයෙන් බඳ කර දමමින් අද සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනය කරනු ලබන සියලුම පුද්ගලික වාහන සඳහා 50% රේගු අධිභාරයක් පැනවීමට ආණ්ඩුව කටයුතු කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අස්තනින් යුතුව නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම බදු වැඩි කිරීම සිදු කර ඇත. ආණ්ඩුව පවසන්නේ මැද පෙරදිග අර්බුදය හමුවේ ඩොලරය ඉහළ යාම පාලනය කිරීමට සහ විදේශ විනිමය සංචිත රැක ගැනීමට මාස 3ක තාවකාලික පියවරක් ලෙස මෙම බද්ද පැන වූ බවයි. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ හැකිනම් ඉදිරි මාස 3 තුළ වාහන ගෙන්වීම ප්‍රමාද කරන ලෙසයි. නමුත් ජනතාව ප්‍රශ්න කරන්නේ රට ස්ථාවර මට්ටමක පවතින බව පවසමින් මහ ජනතාවට පමණක් මේ ආකාරයට බදු පිට බදු කසන්නේ ඇයිද යන්නයි. රටේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කරමින් ඩොලර් අර්බුදයට ස්ථිර විසඳුම සෙවීමට අපොහොසත් වී ඇති පාලකයින් හැම අවස්ථාවකදීම කරන්නේ මහ ජනතාවගේ පරිභෝජනය සීමා කිරීමයි. දීවරයින්ට ගොවියන්ට සහ සාමාන්‍ය කර්මාන්තකරුවන්ට බලපාන ඉන්ධන මිල එක දිගට ඉහළ දමා ඇත. නමුත් පාලකයන් සහ දේශපාලඥයින් සුඛෝපභෝගී වාහන වලින් මහජන බදු මුදලින් සුවසේ ගමන් බිමන් යති. රට හැදීමට බලයට පත් වූ ආණ්ඩුවද පැරණි පාලකයන්ගේම අසාර්ථක ආර්ථික මොඩලය අනුගමනය කරමින් ප්‍රශ්නයක් වූ සැනින් බදු ගැසීමේ සාම්ප්‍රදායික ක්‍රමවේදයම කරන බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දී. මෙමගින් සිදුවන්නේ වාහන වෙළඳපොළ තවදුරටත් අස්ථාවර වී මෙරට පවතින වාහනවල මිලද ක්ෂණිකව ඉහළ යාමයි. රටේ ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කරමින් තමන්ගේ අසාර්ථකත්වය වසා ගැනීමට මහ ජනතාව මත බදු මුදල් පටවන ආණ්ඩුවේ මෙම අත්නෝමතික ක්‍රියාවට සමස්ත ලාංකික ජනතාවගේ දැඩි අප්‍රසාදය හිමි විය යුතුයි.